ආදරණීය දිය පුතේ අද පුංචි ඔයාලත් එක්ක අපි ඉතාම වැදගත් තැනකට තමයි යන්නේ අපේ ගම පරිශ්‍රයට. එහෙනම් ඔයාලත් එක්කම දැන් අපි යන්නේ අපි බලමු මොනවාද අපේ ගම පරිශ්‍රයේ තියෙන ඔයාලට වැදගත් දේවල් කියලා. එහෙනම් ටීචර්ත් එක්කම එන්නකෝ ඔයාලා. අයිබෝවන් ආදරණීය දිය පුතේ පුංචි ඔයාලා වෙනද වගේම අංජු මිස් channel එකත් එක තමයි මේක දෙලා ඉන්නේ. ඉතින් අද අපි බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ගම පරිශ්‍රයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් පුංචි දිය පුතේ මේ අපේ ගම පරිශ්‍රයට ආපුවම පුංචි ඔයාලට ඉතාම වැදගත් වෙන අතීතයේ ප්‍රවාහන මාධ්‍යයක් අපි දැක්කා. බලමුද මොකක්ද කියලා? පුංචි දුවේ පුතේ පුංචි ඔයාලා දැන් දැක්කා අතීතයේ ප්‍රවාහන මාධ්‍යයක්. මොකද්ද? බක්කි කරත්තේ නේද? ඉතින් පුංචි ඔයාලා හොඳට මතක තියාගන්න ඔය අතීතයේ මිනිසුන් ගමන් බිමන් ගිය එක ක්‍රමයක් තමයි බක්කි කරත්තේ. ඉතින් පුංචි ඔයාලට දකින්නත් අඩුයිනේ. ඒ නිසා තමයි අපි වීඩියෝ එක ගත්තේ. ඉතින් ඒ වගේම පුංචි දුවේ පුතේ තව දෙයක් ඔයාලට මතක් කරන්න තියෙනවා. අතීතයේදී වටිනා භාණ්ඩ ආරක්ෂාවට තිබ්බා පෙට්ටගමේ. ඉතින් පුංචි ඔයාලට දැන් පෙට්ටගමක දර්ශනයක් තමයි පෙන්වන්න සූදානම් වෙන්නේ. දැන් ඔයාලා බක්කි කරත්තයක් දැක්කා පෙට්ටගමක් දැක්කා. ඉතින් ওই දෙක හොඳට මතක තියාගන්න. ඒ වගේම තවමත් අපේ channel එක පුංචි ඔයාලා subscribe කරලා නැත්නම් පහළ subscribe icon එක තියෙනවා touch කරන්න. bell icon එක තියෙනවා bell icon එක touch කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් පුංචි ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ගොඩ දෙනෙක් online classes ගැනත් තියෙනවා. ඉතින් online classes තියෙනවා. එක වසරේ ඉඳන් පහ වසර දක්වාම බබාලට 9 වසරයි අපිට WhatsApp කරන්න තියෙන්නේ 076යි 982යි 88යි 37 කියන මගේ දුරකථන අංකයට. ඉතින් මේ පණිවිඩෙත් එක්ක තවත් දෙයක් බලන්න තමයි යන්නේ. අපිට අතීතයේදී පිටිකොටන් අවශ්‍ය වුණා වංගෙඩියයි මෝල් ගහයි. ඉතින් පුංචි ඔයාලට අපි දැන් වංගෙඩියක් පෙන්වන්න තමයි සූදානම් වෙන්නේ. බලන්නකෝ. ඔයාලට දැන් අපි පෙන්වන්න යන්නේ අතීතයේදී භාවිතා කරපු බෙහෙත් ගලක්. එහෙනම් අපි මේ බෙහෙත් ගලක් බලලා ඉමුකෝ. පුංචි දුවේ පුතේ අද අපි දැක්කා බක්කි කරත්තයක්. ඒ වගේම පෙට්ටගමක් දැක්කා. ඒ වගේම අපි වංගෙඩියක් දැක්කා, බෙහෙත් ගලක් දැක්කා. ඉතින් මෙවුවා ඔයාලට පරිසර විශේෂදී ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඔයාලටත් එන්න පුළුවන් මේ අපේ ගම පරිසරයට ඇවිල්ලා මේ වගේ උපකරණ බලන්න පුළුවන්. එතකොට ඔයාලගේ තවත් දැනුම වර්ධනය වෙනවා. ඒ වගේම මේ වගේ පොදු ස්ථානයකට ආපුවම මේ ස්ථානය අපි රැක ගන්න, ආරක්ෂා කරන්නත් ක්‍රියා කරන්න ඕන නේද? මේව විනාශ කරන්න හොඳ නෑ. ඒ ගැනත් ඔයාලා වග බලා ගන්න ඕන. එහෙනම් ඉතින් මේ කරුණුත් එක්ක ආදර පුංචි ඔයාලගේ සමගන්න සූදානම් වෙන්නේ. තවත් දවසක තවත් පුංචි ඔයාලට වැදගත් කියන පාඩමකින් හමුවෙන බලාපොරොත්තු වෙන්න. එහෙනම් ඉතින් ඉහිලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්.